Hello guys, ඔන්න අද වීඩියෝ එකෙන් අරගෙන ආවිල්ලා තියෙන SG109 Max 2 කියන drone එක හරියටම calibrate කරලා fly කරගන්නේ කොහොමද කියලා step by step guide එකක් තමයි අද අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඔයාලත් මේ drone එක වගේම තවත් ගොඩක් drones අපේ මිලදී ගන්න පුළුවන්. ඔයාලා drone එකක් ගන්න ඕන නම් අදම අපේ WhatsApp numbers වලට message එකක් දාන්න. ඔයාලා ඉස්සෙල්ලාම මේ drone එකේ battery එක full charge කරගෙන ඉන්න ඕනේ. ඔයාලට මේ drone එකේ battery එක charge කරන්න මෙයාලා recommend කරලා තියෙන්නේ 5 watt 1.5 ampere charge එකක් තමයි recommend කරලා තියෙන්නේ. ඔයාලා ඉස්සෙල්ලාම battery එක full charge කරගෙන drone එකට දාගන්න. දාගෙන මේ විදිහට arms ටික දිග අරගන්න. arms ටික දිග අරගෙන අනිවාර්යයෙන්ම මේ විදිහට gimbal cover එක remove කරගන්න ඕනේ. දෙපැත්තෙන් press කරලා තමයි මේක remove කරගන්න තියෙන්නේ. මේ විදිහට දෙපැත්තෙන් press කරලා මේක remove කරගන්න. මේ gimbal cover එක දාලා drone එක on කරන්න එපා. එහෙම on කරොත් drone එකේ gimbal එකට damage වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ gimbal cover එක අයින් කරගන්න. මේ drone එක on කරගන්නේ කොහොමද කියලා බලමු අපි. මේ drone එකේ on switch එක ඇවිල්ලා තියෙන battery එකේමයි. ඒකට long press එකක් දීගෙන හිටියාම මෙන්න මේ විදිහට drone එකේ light blink වෙලා අපිට drone එක on වෙනවා බලා ගන්න පුළුවන්. මේ drone එකත් එක්ක එන 3 axis gimbal එක calibrate කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ වගේ flat තැනක තියන්න ඕනේ. drone එක ඇදයට තිබ්බොත් මේ විදිහට ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම drone එක flat තැනක තියලා fly කරන්න. එතකොට තමයි මේ විදිහට gimbal එක calibrate වෙලා ගානටම camera එක stabilize වෙන්නේ. ඒ වගේම දුවිලි තියෙන තැනක වගේ drone එක fly කරනවා නම් මේ වගේ cardboard එකක වගේ drone එක යටින් තියලා fly කරන්න. නැත්නම් motors වලට දුවිලි ගිහිල්ලා damage වෙන්න පුළුවන්. හරි දැන් අපි බලමු remote එක connect කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ආයෙත් remote එක on කරගන්න තියෙන්නේ. remote එක on කරගත්තාම මෙන්න මේ විදිහට beep sound එකක් බලා ගන්න පුළුවන් අපිට. remote එක on කරලා තප්පර 20ක් වගේ අපි බලාගෙන ඉන්න ඕනේ drone එකයි remote එකයි automatically connect කරගන්නකම්. අපිට ටිකක් වෙලා ගියාම මෙන්න මේ විදිහට drone එකේ logo එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තප්පර 20ක් වගේ ගියාට පස්සේ automaticallyම drone එකයි remote එකයි connect වෙලා මේ විදිහට camera preview එක අපිට remote එකේ screen එකෙන් පෙන්වන්න පටන් ගන්නවා. අපි දැන් බලමු drone එක calibration කරගන්නේ කොහොමද කියලා. ඔයාලා drone එක calibrate කරද්දී මෙන්න මේ විදිහට remote එක අතර අරගෙන මෙන්න මේ button එක එක සැරයක් press කරන්න තියෙන්නේ. press කරපු ගමන්ම beep sound එකක් එනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ තවත් beep sound එකක් එනවා. එතකොට තමයි level calibration එක complete වෙන්නේ. දැන් compass එක calibrate කරගමු. compass එක calibrate කරන්න මෙන්න මේ විදිහට අර කලින් ඔබ button එක ඔබාගෙනම ඉන්න තියෙන්නේ. එතකොට ලොකු beep sound එකක් එනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට ලොකු beep sound එකක් ආවුනට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට drone එක මේ අතට කරකවන්න. එහෙම කරකවද්දිත් ඔයාලට beep sound එකක් ඇහෙයි. එහෙම beep sound එක ඇහුන ගමන් drone එක මේ විදිහට කරකවන එක නවත්තනවා. නවත්තලා අනිත් පැත්තට කරකවනවා. ඒ පැත්තට කරකවද්දිත් ඔයාලට තව beep sound එකක් ඇහෙයි. එහෙම beep sound එකක් ඇහුනට පස්සේ calibration දෙකම complete. compass එකේ level calibration එක දැන් දෙකම complete වෙලා තියෙන්නේ. complete වුණාට පස්සේ drone එකේ gimbal එක වැඩද කියලා බලන්න. gimbal එක ආයෙත් calibrate වෙලා තියෙන්නේ කියලා බලන්න. මෙන්න මේ විදිහට අරගෙන gimbal එක වැඩ කරනවද කියලා බලන්න. එතකොට දැන් දෙකම අපේ complete වෙලා තියෙන්නේ. gimbal එකත් වැඩ කරනවා. ඊට පස්සේ අපිට GPS signal එනකන් ඉන්න තමයි තියෙන්නේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් satellite signal අපිට කීයක් connect වෙලාද කියලා. මේක fly කරනවා නම් අඩුම satellite signal 7ක්වත් තියෙන්න ඕනේ. මේ විදිහට අපිට දැන් 11ක් තියෙනවා බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු drone එක fly කරන්නේ කොහොමද කියලා. ඔයාලා ඉස්සෙල්ලාම drone එක fly කරනකොට මෙන්න මේ විදිහට joystick දෙකම පල්ලට කරලා joystick දෙකම පල්ලට කරලා හිමීට දෙපැත්තට අදින්න තියෙන්නේ. ඒ විදිහට කරාම අපිට drone එක start කරගන්න පුළුවන්. මේක හොඳට බලලා කරගන්න. හරියටම angle එකට මේක කරේ නැත්නම් drone එක start වෙන්නේ නැහැ. මේ විදිහට drone එක start කරලා අපිට වම් පැත්තේ joystick එක උඩට කරාම drone එක fly කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වම් පැත්තේ joystick එක එක සැරයක් උඩට කරන්න තියෙන්නේ. එතකොට drone එක උඩට යනවා. ඊට තව එකකින් වම් පැත්තේ joystick එකෙන් අපිට drone එක උඩ පල්ලෙහා හරවන්න වගේම rotate කරන්න පුළුවන්. ඒ වගේම දකුණු පැත්තකින් ඉස්සරහට පස්සට වගේ angles වලට යවන්න පුළුවන් දකුණු පැත්තේ joystick එකෙන්. ඊළඟ cam එක control කරන්න පුළුවන් drone එකේ side එකේ තියෙන scroll wheel එකෙන්. ඒ විදිහට තමයි මේක control තියෙන්නේ. මේක control කරන්න ලොකු අමාරුවක් නෑ. මොකද GPS mode එක connect කරාට පස්සේ drone එක හොඳටම stable තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට මම drone එක ලේසියෙන්ම control කරන්න බලා ගන්න පුළුවන්. මේ විදිහට දකුණු පැත්තකින් drone එක ඉස්සරහට පස්සට වගේ පැත්තට වගේ යවන්න පුළුවන්. වම් පැත්තේ joystick එකෙන් drone එක උඩට පල්ලෙහාට වගේ යවා ගන්න පුළුවන් අපිට ලේසියෙන්ම. ඒ වගේම වම් පැත්තේ තියෙන joystick එක පාතටම කරගෙන හිටියාම drone එක අපිට stop කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ අන්තිමට තියෙන drone එක stop කරන හැටි මම ඔයාලට මේ drone එක මිලදී ගන්න ඕන නම් අදම අපේ WhatsApp numbers වලට message එකක් හරි call එකක් හරි දාන්න කියලා මතක් කරන ගමන් අදට ගිහිල්ලා එන්නම්. තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.